අත්තාහි අත්තනෝ නාති කොහි නාතෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභං. මේ ලෝකෙට උප්පත්තිය ලබන සෑම කෙනෙකුටම සිත කියන යම් ධර්මතාවයක් තිබෙනවා. දැන් අපි සිතනවා, අපි කල්පනා කරනවා, අපි අරමුණු ගන්නවා කියලා කියන්නේ මේ සිතේ ධර්මතාවය, සිතේ ක්‍රියාවලිය. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා මේ සිතේ ස්වභාවය නිසා සමහරක් මිනිස්සු මේ ලෝකේ දිනනවා. තමන්ගේ ලෞකික ජීවිතේ සමහරක් මිනිස්සු පරාද වෙනවා, සමහරක් මිනිස්සු දිනනවා. එනම් මේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න ප්‍රධානත්වයෙන්ම බලපාන්නේ තමන්ගේ මේ සිත. අත්තාහි අත්තනෝ නාති, තමාට තමාම මිස පිළිසරණක් වෙන පිළිසරණක් කොයින්ද? එනම් තමාගේ සිත දමනය කර ගැනීමෙන්, තමාගේ සිත පිරිසුදු කර ගැනීමෙන් තමාට මේ උතුම් සැපය ලබන්න පුළුවන්කම තිබෙනවා. මේ සිතේ ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා. කොහොමද අපි මේ සිත නිසා ජීවිතේ පරාද වෙන්නේ? කොහොමද අපි මේ සිත නිසා ජීවිතේ දිනන්නේ? මේ සිතේ ස්වභාවය තමයි අපි මුතුනේ. අපි මේ ජීවිතේ ගත කරනකොට, මේ ලෞකික ජීවිතේ ගත කරනකොට, මේ ලෞකික ජීවිතේ, මේ ලෝකේ, මේ කාම ලෝකේ ඇහෙන පේන දේවල් වලට, දැයෙන දේවල් වලට, ඒ ස්පර්ශයන්ට සියල්ලට අපි නොසිතාම ඇලෙන ගැටෙන ස්වභාවයක් මේ සිතේ පවතිනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි මනාව සිහියකින් නොයුතුව කටයුතු සිද්ධ කළොත් අපේ ජීවිතේ පරාද වෙනවා. අපේ සිහි කල්පනායි නොයුතුව ජීවත් වෙනවා කියලා කියන්නේ අපිට මේ ලෝකේ දැයෙන පේන සියල්ලටම මේ සිත ඉදිරිපත් වෙනවා නම්, ඒ දේවල් මගේ කරගන්න උත්සාහ කරනවා නම්, හිතේ හැටි ඒ දේවල් වල ඇලෙන ගැටෙන එකම නම්, සිහිය පැවතුනේ නැති වුණොත් අපේ ජීවිතේ පරාද වෙනවා. සමහරක් වෙලාවට අපේ ජීවිතය විනාශ කරලා දානවා. ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා තමාට තමාම මිස පිළිසරණක් වෙන කොයින්ද? වෙන කොයින්වත් පිළිසරණක් නැත. තමන්ගේ හිත මනාව කළමනාකරණය කරගෙන, ඒ කළමනාකරණය කරගත්ත ඒ සිත විසින් තමන්ට පුළුවන් ජීවිතයේ දිනන්න. තමන් යම් කිසි දෙයකට ඉක්මනටම කැමති වෙනවද? හොඳට කල්පනා කරලා, කල්පනාවකින් යුතුව අපි ඒ දේවල් අපේ කරගන්නවාද නැද්ද? ඒ දේවල් අපේ කරගත්තොත් අවසානයේ ප්‍රතිඵලය මොකද්ද කියන සිහි කල්පනාවකින් යුතුව මේ ලෞකික ජීවිතය අපි ගත කරන්න ඕනේ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ පිනට ලැබුණ එකක්. ඒ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ තව කෙනෙකුට ඊර්ෂ්‍යා නොකර, තව කෙනෙකුට වෛර නොකර, තමන්ගේ හිත තමන්ම පිරිසුදු කරගෙන තමන් ජීවත් විය යුතුය.